පිස්සෙට උබව පිස්සෙක්, පිස්සව උබට පිස්සෙක්. පිස්සුව කියලා අමුතු සමනල් ගැටයක් ඔළුවේ දාගෙන මිනිස්සු කොටසක් කොන් වෙලා තියෙනව නේද? පිස්සුව ලෙඩක්ද? පිස්සුව ලෙඩක් නෙමෙයි වෙන්න ඕනේ. මොකද පිස්සු කියලා හඳුන්වන්නේ මානසිකව අසාමාන්‍ය තත්වයක ඉන්න මිනිස්සු. ලංකාවේ වචනෙන් නම් තේරුමෙන් පිට ඕනතරම් සමාජමය වචනේ කියවෙනවා. අංගොඩ කිව්වම එකපාරට හුඟක් අයට මතක් වෙල්ලෙත් මේ මානසික අසාමාන්‍ය තත්වයක ඉන්න අය සුව කරන රූහල නිසා. සමාජයක් විදියට ඊටමත් පහත් මට්ටමකින් මේ කාරණාව දකින්න තැනක තියෙද්දි පිස්සෙක් කියා නොගත්තට අපි හැමෝම ඇතුළත තියෙනෝ පිස්සුවක්. මානසික ව්‍යාකූලත්වයක්. එහෙම නැති කෙනෙක් ඉන්නවනම් එයා තාම ඉපදිලා නැහැ. මොකද්ද මේ පිස්සුව? ඇත්තටම මානසිකත්වය සම්බන්ධ දේවල් කියන්නේ අපේ හැඟීම්. ඒ කියන්නේ හිතන, පතන විදි, හැසිරෙන විදි, අපි දේවල් ගැන දක්වන සංවේදීතාවය, අපි තීරණ ගන්න කරන වෙහෙසීම සහ අපේ දෙයක් පිළිබඳ දැක්ම. ඉතින් ඇත්තට බෙහෙතක් හොයන්නවත් ලෙඩක් රෝගයක් නෙමෙයි මේ මානසික ප්‍රශ්නේ කියන්නේ. අපි තුලින්ම අපිව හසුරුව ගන්න ආකාරයේ තියෙන වෙනස්කම් තමයි මේ ප්‍රශ්න. කෙනෙක් ආදර සම්බන්ධතා, පෞල්වල කාලගෝට්ටි, සල්ලි නැතිකම වගේ ආර්ථික ප්‍රශ්න, සමාජයෙන් කැපී පෙනෙන තැනක් හිමි නොවීම, සමාජයේ තියෙන ඇතිමැටි වගේ ප්‍රශ්න වැරදි කෝණ වලින් ගැනීම, ඔය ආදී විදියට අපේ භාෂාවෙන් කියනවනම් යම් අවස්ථාවක අපි අසරණ වෙන ප්‍රශ්නයකදී හෝ සිද්ධියකදී අපිව අපේ පාලනයෙන් ගිලිහිලා අපි කුලප්පු වෙලා ගන්න තීරණ එක අපිව වෙටෙන අවුලක් තමයි මානසික ප්‍රශ්න වෙන්නේ. කලින් කිව්වා වගේ ඒක පිස්සුවක් නම් අපි හැමෝටම පිස්සු. ඒත් මිනිහෙක් තවදුරටත් අවධානය වැඩිපුර දෙන්න ඕන තත්වයක් එනවා. ඒ කියන්නේ අපිටම අපිව පාලනයෙන් තොරයි වගේ තේරෙනවා. අන්නේ වගේ වෙලාවල් වලට අපි ප්‍රතිචාරය දක්ව ගන්න තමයි මේ මානසික සුවතාවයක පවත්වා ගන්න ඕන වෙන්නේ. පේනවනේ කීදාහක් සියදිවි නසා ගන්න පුවත් අපිට ඇහෙනවද? තමන්ගේ ලේන් උපන් ළමයා මරලා, ළමයි එක්කම වහ බීලා, බෙල්ලේ වැල දාගෙන, කපලා, අම්මලට ගහලා, කෙල්ලව දූෂණය කළා මරලා, සමූල අතවර වලට ලක් කරලා, අසභ්‍ය දර්ශන අරන් සමාජ මාධ්‍ය වලට දාලා. මොනතරම් ඛේදවාචකයකද අපි ඉන්නේ මේ හරියට මනස, එහෙම නැත්නම් හරියට මානසික මට්ටම දියුණු කරගන්න නැති එක එක්ක. ඔයාගෙන්ම අහලා බැලුවොත් තප්පර 10ක්. ඔයා ගැන ඔයා මේ ගෙවන මොහොතින් පොඩ්ඩක් එහාට හිතුවොත් ඔයා ඉන්නේ ප්‍රශ්න වැලක. ජොබ් එකේ, පවුලේ, කම්පැනි එකේ, යන වාහනේ, පාරේ, ගෙවන්න තියෙන වියදම් වල, විභාග වලට පාඩම් කරගන්න. ඔයා සතුටු වෙන්න තාම ඔයාට පුළුවන් වෙලා තියෙනවා මේවා බැලන්ස් කරගන්න. ඒත් හිතාගන්න බැරි පිරිසක් අපි වටේ ඉන්නවා එතනින් ෆේල් වෙන අය. උන් අඩන්නේ නැති වෙන්න පුළුවන්. මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එටුලෙන් පිච්චි විදවන. ඒ තමයි එයාගේ බැලන්ස් කරගන්න බැරි තැන ඉඳන් එයාට වෙලා තියෙන අවුල පිස්සුව. කොහොමද ඉතින් හරියට අපි මානසික සැහැල්ලුවකින් ඉන්නේ? හිතින් විදවන්නේ නැතුව පැටලි යන ගමනට තිත තියෙන්නේ කොහොමද? මනෝවෛද්‍යවරු කියලා පිරිසක් ඉන්නව දන්නවනේ. මේ අය ගැඹුරින් මේ මානසික විද්‍යාව හදාරපු අය. මෙයාලටවත් සමාජයකට කියන්නම් බෑ මෙහෙම කරන්න, එතකොට පුල්ලම් මානසික ප්‍රශ්න නැතුව ඉන්න කියලා. ඒ මොකට කියනවනම් මිනිස්සු 10ක් ගත්තොත් ඒ 10 දිනාගේ ජීවිතය ගෙවෙන්න 10 විදියකට. ඒ නිසා Tamanටම ස්වයං විනයක් හදාගන්න කරුණු 5ක් පෙන්නලා දීලා තිනවා මේ විෂයේ ප්‍රවීණයෝ. 1. විවෘතව කතා කරන්න. Speak openly. ගොඩක් පිරිසක් මානසිකව වැටෙන්න බලපන්නේ Tamanගේ ගැටලුව දුක කියාගන්න විශ්වාසනීය කෙනෙක් නැති එක. ඉතින් හිතේ සේරම දේවල් තැත් කරන් ඉන්නවා. දන්නේම නැතුව එක හොයාගන්න බැරි ලෙඩ රෝග මතුවෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මුලින්ම හොයාගන්න Tamanට දෙයක් කියන්න පුරුවන් විශ්වාසවන්ත පිරිසක්. කතා කරන්න බොහොම විවෘතව එයා එක්ක ඔයාගේ හැඟීම, ප්‍රශ්නය, ගැටලුව. 2. නිගමන ගන්න කලින් එහුම්කන් දෙන්න. Listen without judging. බොහෝ දෙනා Taman මතයක් දරනවනම් අනිත් හැමදේම ඔලුවට ගන්නෙත් ඒ මතයට අනුව. ඒකට විරුද්ධ නම් මලාට අනුමත කරන්නේ නැහැ. කොහෙන් හරි මෝඩ තර්ක ගේනවා. එහෙම වුණාම ජීවත් වෙන්න හරි අමාරුයි කියලා ඔයාලට තේරෙනවා ඇති. සරල උදාහරණයක් ඔය ලංකාවේ පක්ෂ දේශපාලනයේ කඩේ යන්නේ බූරු රෙල්ලක් ඉන්නවනේ. කපුවත් අරපාට කියාගෙන. අන්න ඒ වගේ. ඒ නිසා හොඳින් සමාජයට අහුම්කම් දෙන්න. එතනදී වැදගත් නැති කුණු කන්දල් අහන්න වෙයි. ඒත් අහලා බලන්න. ඒ වගේ කුණු ඔයා ගාවත් තියෙනවා නම් ඒව අයින් කරගන්න හරි ඒ අහුම්කම් දීම උදව් වෙයි. බලන්න ලංකාවේ වෙඩින් ඇල්බම් එකේ එන්න කලින් ඩිවෝර්ස් වෙන જાතියේ පෞල් වීම නැතියනේ. ලොකුම හේතුව අහුම්කම් දීම. තමන්ගේ පාර්ට්නර්ට හොඳින් අහුම්කම් දෙන්න. අහලා බලලා නිගමන වලට යන්න. 3. උපදේශන සේවා ලබා ගන්න. Seek professional support. අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් ආතල් ගන්න සමාජයක අපේ දේවල් අපේ ප්‍රශ්න අපිට කාටවත් කියන්න බයක් තියෙනවා.
සහ එහෙම විශ්වාස කරලා කිව්වත් අපිට උත්තරයක් ගලපන්න තරම් අත්දැකීම් සහ හැකියාවන් තියෙනවද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ නිසා ඕනම ප්‍රාදේශීය රෝහලක ඉඳන් හැම ප්‍රාදේශීය සභාවක්ම ආවරණය වෙන්න ඉන්නවා මනෝ උපදේශක කියන පිරිසක්. ඊට අමතරව නිකමට ඔන්ලයින් චැනලින් එකට ගිහින් කී දෙනෙක් ඒ අදාළ මෙඩිකල් සෙන්ටර් එකේ මනෝවෛද්‍යවරුන් විවණින් බුකින් දාලා තියෙනවද කියලා බලන්නකෝ. සමහර ටීවී channel වල YouTube වගේ තැන්වල සෑහෙන උපදෙස් ලබා දෙනවා. ගෲප් එකක පෝස්ට් එකක් දාලා කමෙන්ට් වල තියෙන මගුල්ලත් හදා බලන්න වගේ පිස්සෙක් වෙන්න එපා. ඒ වගේ වගකීමක් සහිත නිලධාරියෙක් මුණ ගැහෙන්න. ඔයාගේ අවුල් කියන්න. ඔයා නොහිතපු ඔයාගේ ලස්සන පැත්තක් පාද ගන්න ඔයාට පුරුවන් වෙයි. ඔයා දන්නවද? ලෝකෙ මිල අධිකම වෘත්තියක් තමයි උපදේශන කියන්නේ. ඒ තරම් ඉල්ලුමක් ඒ සඳහා තියෙනවා. ස්වයං පුහුණුවක් තමා තුළ හදාගන්න. ප්‍රැක්ටිස් self care. ප්‍රශ්න ගොඩක පැටලිලා ඉදිද්දි විවේකයක් තිබුණොත් ෆෝන් එක ඔබ ඉන්න එපා. පොඩ්ඩක් ඔළුව නිදහස් වෙන දෙයක් කරන්න හුරු කරගන්න. කකුලට වෙලිපෑගෙන ටිකක් ඇවිදින්න, ගහක මලක් දිහා බලන්න, ඔයාගේ SWOT එකක් ලියලා බලන්න, ඔයාගේ ටාගට් කොලේක ලියලා බලන්න. කතාවක් තියෙනවනේ මේ හැමදේම නිදාගෙනද්දි කොට්ටෙට ඔළුව තිබ්බම සනීපට නිින්ද යන්න කියලා. ඒ නිසා ඔයා වෙනුවෙන් පොඩ්ඩක් ඔළුව රිලැක්ස් කරගන්න මොන හරි විනෝදාංශයක් හදාගමු. 5. හැමදේකම ධනාත්මක පැත්තක් දකින්න. Think positively. ධනාත්මක වෙනවා කියන්නේ ප්‍රශ්න විසඳනවා කියන එකම නෙමෙයි. ඒ තුලින් ඔයාට පුරුවන් ඔයාව පහලට වැටෙන්න එක නවත්තගෙන විවෘතව විසඳුමක් දැක ගන්න ඔයාගේ අදහස් පෙළ ගැහෙනවා. විසඳුමත් ඔයා ළඟම කියන දේ දැනෙනවා. ඉතින් අපි සැනසීමෙන් සැහැල්ලුවෙන් හිටියොත් තමයි අපේ ආදරණීයන්ට, බිස්නස් එකට, ජොබ් එකට අපේ උපරිම දෙයක් සතුටින් කරන්න පුරුවන් වෙන්නේ. එහෙනම් තප්පරයක් නවතින්න. නිදහස් හුස්මක් ගන්න 3 වතාවක්. ඇස් වහන් ඔයාගෙන් අහන්න. ඔයා සතුටින්ද? සැහැල්ලුවෙන්ද? කියලා උත්තරය ඌ නමේ නම් උඩින් කියලා තියෙන දේවල් 5 Tamanට ලං කරගන්න. ඒ වගේම Tamanගේ වටේට ඉන්න කෙනෙක් ඉන්නේ පසුතැවීමකින් වගේ නම් යාට විශ්වාසයෙන් අහුම්කම් දෙන්නෙක් ඉන්න බව කියන්න. අහන්න ඔබ හොඳින්ද බං කියලා. ඔහොම අහලා පිටට තට්ටුවක් දාමු නම් ඌ කියයි ඌගේ හිතේ තියෙන 1000ක් දේ. පින් කියන්නේ නිවන් යන එක කෙසේ වෙතත් උඹේ වචනයක හරි කෙනෙක් සැහැල්ලුවෙන් විනාඩියක් හුස්ම ගන්න එක වෙන්න ඕනේ බං. ඕකේ. බයි. හම්බ වෙමු ආයෙත්.